සුබ දවසක් ඔයාට. හිතනු ඕනම වෙලාවක ටක් ගාලා ලේසින්ම හදාගෙන කන්න පුළුවන් රෝල්ස් රෙසිපි එකක් තමයි අද මම ඔයාට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රෝල්ස් එක හදාගන්න ඕන ඔයාලට පාන් පිටි බැටේක ඕන වෙන්නේ නැහැ. ඒ වගේම පාන් කුඩු ඕන වෙන්නේත් නැහැ. ඉතින් කොටක්ම ලේසියි හදාගන්න. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේක කරගන්නේ කියලා. භාජනයක් අරගෙන පාන් පිටි කෝප්ප දෙකක් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳි භාගයක්. පොල් තෙල් තේ හැඳි දෙකකුත් එකතු කරගෙන චූට්ටක් කලවම් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය තරමට වතුර එකතු කරගෙන ටිකක් තද ගතියට තියෙන ඩෝ එකක් අනා ගන්න ඕන. ඉතින් මතක තියාගන්න වතුර වැඩි කරගෙන ඩෝ එක මෙලෙක් කරගන්න එපා. මොකද රොටි එකේ ඇදෙන ගතිය වැඩි වුණොත් එහෙම අපිට ලස්සනට මේ රෝල් එක හදාගන්න බැරුව යනවා. මෙන්න මේ වගේ තද ගතියට අපි මේ ඩෝ එක අනා ගන්න ඕන. දැන් අපි මේ ඩෝ එක කොටස් වලට වෙන් කරගමු. ඉතින් මම අරගත්ත පාන් පිටි කෝප්ප දෙකට මම මේක කොටස් 6කට වෙන් කරගන්නවා. ඒ කියන්නේ රෝල්ස් 6ක් මේකෙන් මට හදා ගන්න පුළුවන්. විනාඩි 10ක් විතර මේක අපි පැත්තකින් තියා ගන්න ඕන. එතකන් අපි ලුණු තෙම්පරාදුව හදාගෙන ඉමු. භාජනයක් ලිපේ තියලා තෙල් මෙස හැඳි දෙකක් වගේ එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාම සූදුරු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. පුංචියට කපාගත්ත පොඩි සුදු ලුණු බික් එකක්. පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් එකකුත් එකතු කරගෙන මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න තියන්න. ඊට පස්සේ මෙතන මම අරගෙන තියෙනවා කපාගත්ත බීලුණු. ඉතින් ටිකක් ලොකු බීලුණු ගෙඩි එකක් තමයි මෙතන මම අරගෙන තියෙන්නේ. ලුණු ටික අපි චුට්ටක් මැලවෙන්න තියන්න ඕන. රම්පේ කරපිංචා ටිකකුත් එකතු කරගන්න. ආපහු ටිකක් කලවම් කරගෙන ලුණු ටික අපි හොඳට මැලවෙන්න තියමු. දුඹුරු පාට වගේ වෙනකන් ලුණු ටික මැලවෙන්න තියන්න එපා. මෙන්න මේ විදිහට මලව ගත්තාම ඇති. දැන් කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න. 3-5 කුඩු තේ හැඳි එකක්. ඉතින් මස් කරි 3-5 කුඩු වගේ තියෙනවා නම් ගොඩක්ම රසයි. කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න. ඔයාගේ රස අනුව ලුණු කුඩු එකතු කරගන්න. මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ බිත්තර දෙකක් එකතු කරගෙන ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් ලුණු තෙම්පරාදුවත් එක්ක බිත්තර ටික මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයා බිත්තර කන්න අකමැති කෙනෙක් නම් බිත්තර එකතු කරගන්න අවශ්‍ය නැහැ. මේ ලුණු තෙම්පරාදුව විතරක් හදාගත්තාම ඇති. අන්තිමටම ඔයා කැමති නම් තක්කාලි සෝස් මිස් හැඳි එකක් වගේ එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලුණු තෙම්පරාදුව හදාගත්තට පස්සේ දැන් අපි රෝල්ස් ටික හදාගමු. බෝඩ් එක උඩට පාන් පිටි ටිකක් හොඳට ඉහාගෙන වෙන් කරගත්ත එක කොටසක් අරගෙන පාන් පිටි ටිකක් හොඳට ඉහාගන්න. ඊට පස්සේ රෝලින් පින් එක පාවිච්චි කරලා මේ රොටි එක අපි හොඳට තුනි කරගමු. මෙන්න මේ වගේ හොඳ සිනිදුවට ඔයාලා මේ රොටි එක තුනි කරගන්න ඕන. ඊට පස්සේ හදාගත්ත ලුණු තෙම්පරාදුවෙන් මේස හැඳි දෙකක් වගේ මෙන්න මේ විදිහට කෙරවලට තියලා චුට්ටක් මෙන්න මේ වගේ කොටු හැඩයට හදාගන්න. රොටි එකේ දෙපැත්තේ මේ විදිහට වතුර චුට්ටක් ගාගන්න. ඊට පස්සේ රොටි එකේ දෙපැත්තෙන් මේ විදිහට උඩ අතට නමාගෙන මෙන්න මේ විදිහට රෝල් එක රෝල් කරගන්න. ඉතින් බෝඩ් එක උඩ මේ විදිහට රෝල් එක චුට්ටක් රෝල් කරගන්න. එතකොට රෝල් එකේ හැඩය ලස්සනට හදාගන්න පුළුවන්. මේ විදිහට රෝල්ස් ටික ඔක්කොම හදාගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ රෝල්ස් ටික බෙදගන්න. ඉතින් ඔයා රෝල්ස් ටික බදින්න ගන්න භාජනයේ අඩිය ටිකක් පළල් එකක් වුණොත් ගොඩක් හොඳයි. ඉතින් අවශ්‍ය තරමට තෙල් එකතු කරලා තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ තමයි තෙලට එකතු කරගන්න ඕන. ඉතින් මේ රෝල්ස් ටික බෙදගන්දී ඔයාලා ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන නිවාඩු පාඩුව තමයි රෝල්ස් ටික බෙදගන්න ඕන. මොකද අපි මේ හදාගත්ත රොටි එක පාන් පිටි යමුවෙම තියෙද්දි තමයි හදාගත්තේ. ඒක නිසා රෝල්ස් එකේ ඇතුළ හොඳට තැම්බෙන්න ඕන. ඒක නිසා නිවාඩු පාඩුව ලිපේ ගින්දර අඩුවෙන්ම රෝල්ස් ටික බෙදගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාට වෙනකන් රෝල්ස් ටික බෙදගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් තෙල් එකෙන් අයින් කරගන්න. ඔන්න ඉතින් හිතුණු ඕනම වෙලාවක රෝල්ස් ටිකක් හදාගන්න විදිහක් තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඔයාලත් හදලා බලන්න. හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න.